හොඳට මේ තාත්තවට කියලා ඉතින් ඕක පහසු කියලා කියන්නේ. ඔකට පාස් වෙනවට. අර මෙතන හොඳයි නේ. මෙතන හොඳයි. කරෝලා ගන්නේ නැද්ද? ආයෙ තව මොනාරි උඩ ගන්න දෙන්න. මොන පාටද මේ? අද ගන්නෙත් තමයි නේ. අද බගා මෙල්ලා අද. Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔන්න අද මම ලෑස්තිලා ඉන්නේ නුවර යන්න. නුවර යන්නේ මගේ යාළුවෙක් එක්ක. මේ යාළුවා මට හම්බ වෙන්නේ අවුරුදු 3කින් වගේ මං හිතන්නේ පික් සෑහෙන කාලෙකින් හම්බුන්නේ නැහැ. ඒක නිසා තමයි අපි දැන් අද හම්බෙන්න ඩිසයිඩ් කරේ. ඒත් එක්ක මගේ වැඩ වගේකුත් තියෙනවා. ඒ ටිකත් කරගෙන එන්න තමයි ලෑස්ති. මේ යාළුවා මට මේ යාළුවගෙන් පොඩිම යාළුවා කිව්වොත් හරි චූටිම ඇඟෙන් චූටිම යාළුවා. ඉතින් නිකන් grade 6 පෙනුමක් වගේ උස. ඉතින් බලාගෙන ඉන්නකො මට කවද හම්බෙන්නේ කියලා. මේ වෙද්දිත් මගේ යාළුවා ඇවිල්ලා ඉන්නේ තිලකවර්තනයකට. ඉතින් ඔන්න මමත් ආවා. මං ආවේ මම කලින් ගත්ත ඇඳුම් වගේක් එක්ස්චේන්ජ් කරන්න. ඉතින් මං අද මීට් වෙන මගේ යාළුවාගේ නම සචිනි. එයාට ආදරේට කියන්නේ සචි කියලා. සචියා කියනවා. ඉතින් අපි බලමු එයා කොහෙද ඉන්නේ කියලා. එයා වහගෙන හරි මම අමාරු වෙයි. මොකද ගොඩක් උසයිනේ. මගේ යාළුවා මම මේ බයිට් කරන්නේ කොටයි කියලා මම සෑහෙන උස එක්කෙනෙක් හඳේ. හොඳට මේ ඒ තමයි සචි. ඉතින් ඔන්න ඔය බ්ලූ කලර් ටී-ෂර්ට් එක මම ගත්තා. ඔයගොල්ලෝ කලින් දැක්කනම් මම දාපු කමෙන්ට් පෝස්ට් එක. ඒකේ මම ඇඳගෙන හිටියේ ඔය බ්ලූ කලර් ටී-ෂර්ට් එක. පුළුවන් ඔයගේ ප්‍රයිස් එක ගෙස් කරන්න. මම ලහියට කිව්වා ගෙස් කරන්න කියලා. එයා හරියටම ප්‍රයිස් එක කිව්වා. ලයිනර් මට වෙලෙ බාන්න ගන්න ඔය මේකට ආවම එක කිව්වා ඕන කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න ඔයාලත් එහෙමද කියලා shopping කරන්න ගියාම හිතාගෙන යන්නේ මේ දේවල් ගන්නවා කියලා. හැබැයි ගියාට පස්සේ දකින්න සමහර දේවල් ගන්න හිතෙනවා. හැබැයි මගේ බජට් එකට සෙට් වෙන්නේ නැත්තම් මම නම් ගන්නෙ නෑ. ඔන්න ඊළඟට අපි ආවේ ලවර්ස් කැපිටල් එකට. ඉතින් අපි nail polish ගත්තා. nail polish වලින් මම නම් ආසම nude colors වලට. මැච් වෙන්න වයිට් තමයි ඕනනේ. තනි වයිට් එක. ඒක සිල්ලු හරි යන්න. එපානේ බෝතල් එක. ඕන නැති දේවල් ගන්නවා. මම ඔයාලට gift box එකක් කරන් දෙන්න. box එක විතරක්. මාරුනේ එහෙනම් ටෙඩි එක වගේ දාලා දෙනවා මේක. එතනිනුත් ඕන බඩු ටික අරගෙන ඊළඟට අපි ගියේ ශ්‍රියාණියකට. හායි ගයිස් අපි දෙන්න තනි වුණා වෙයි. ඔන්න ඉතින් අපි ඇඳුම් අරගෙන ඉවරයි. ඊළඟට අපි යන්නේ මගේ එන්ගේජ්මන්ට් එකට ඕන තව අයිටම්ස් ටිකක් ගන්න තියෙනවා. ඒ ටික ගන්න. ඒකත් ලස්සනයි. හැබැයි පර්ල් එක ලොකුයි. එහෙනම් තව තැනකින් බලන්න. ලස්සනයි. ඒක හොඳයි.
මම එක දැක්කේ නෑනේ කලින්. ඒක ලස්සනයි හැබැයි. අරකක් දාලා බලන්න. ටිකක් ඇවිල්ලා ගියා. මාරු කරලා ගන්න. දෙකම සේම් වගේ. ඔව් මේකේ පේන්නේ එක. ඊළඟට ආවේ මට හීල්ස් ගන්න. ඉතින් ඕක පහසු කියලා කියන්නේ. අපිට පාස් වෙනවට අර අපි ඔක්කොම පොල් පැඩින් කරලා තියෙන්නේ. ඊල් එක තොන්ද අර ඊල් එක පළල ඊල් එකනේ. බඩ. බඩ බලන්නද නේ? ඔන්න ඉතින් සචියයි මමයි උදේ ඉඳන් ඇවිදලා හොඳටම මහන්සි වෙලා අපි ආවා කැෆේ එකකට. බඩගිනි කියන්නේ හොඳටම බඩගිනි. අපිට එළියට යන්න බෑනේ. තාමත් එළියට යන්න පුළුවන් නෑ. එළිය රස්නේ. එපා ඇතුලේ හොඳ. රස්නේ නේද? මෙතනින්. ඇතුලේ සෙනග හරිද මේ එතන අපි දෙන්නට නිදහසේ වීඩියෝස් කරන්න බෑනේ ඈ එතනට පස්සේ මැල්ලුම් පේනවා අර එන්න හොයයි අපි ඉන්නවා මේ මෙහෙ අර මෙතන හොඳයිනේ මෙතන හොඳයි කරෝලා ගන්නේ නැද්ද මං කියන්නේ එහෙනම් ඔයා අල්ලගෙන ඔව් ඉන්නද මාරු වැඩ කරා ඉතින් මට නෑ ෂේප් ඔඩ ආව් ඉතින් අපි දෙන්නගේ ෆෝන්ස් දෙක ෆෝකස් කරලා මේසෙ උඩ තියාගන්න බැරුව තමයි දඟලුවේ. ඉතින් සචිනි මහකුඹුර කියලා ඔයගොල්ලෝ YouTube එකේ සර්ච් කරොත් අපේ සචිගේ vlog channel එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් බලන්න. අපි අද ඕඩර් කරේ නාසි ගුරන් එකයි සබ්මැරින් එකයි එච්චරකට බඩගින තමයි හිටියේ අපි. අපේ නාසි ගුරන් එක ආවා. ඉතින් try කරලා බලමු. ගයිස් මේක මාරම රහයි. මේ වෙලාවේ කන්න තිබ්බනම් කියලා හිතනවා. ඔන්න අපේ සබ්මැරින් එකත් ආවා. හැබැයි මේ වෙලාවේ නම් අපි දෙන්නගේ බඩ හොඳටම පිරලා තියෙන්නේ මේ නාසි ගුරන් එක කාලා. මේ මම හිතගෙන නැතුව සචියා මේ සචියාට තරහ ගිහිල්ලා ඉන්නේ මේ. මේ කැෆේ. ආයෙත් මොනවාරි උඩ ගන්න දෙයක්. අපි කාලා දෙලි ඉවරයි දැන් ඊළඟට මට යන්න ඕනේ ක්ලියරන්ස් ගන්න. ඊට පස්සේ වැටි ඉවරයි. ඊට පස්සේ ගෙදර. ඉතින් ගයිස් අපි සබ්මැරින් එකේ ඒ වෙලාවේ කෑවේ නැහැ. මොකද අපි හොඳටම ෆුල් වෙලා හිටියේ. ඉතින් අපි ගෙදර රයි යන්න පැක් කරලා දෙන්න කිව්වා. අර බෑග් එක අහලා යන්න. මොන පාටද අද ගන්න තමයි යන්නේ අද බසා මෙල්ල අද දෙන්න ඕනයිට ඒ බසා ඉතින් ගයිස් ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. ඉතින් අපි shopping කරා ඕන බඩු ඔක්කොම ටික ගත්තා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ අද වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. මගේ channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell එකත් all දාලා click කරලා තියාගන්න. මං ඊළඟට කියන vlog එක බලන්න. ඉතින් thank you guys මගේ vlog එක බලන්න ආවට. ඊළඟ vlog එකෙන් ආයෙත් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye bye.